හරි. අද ටිකක් වෙනස් විදිහේ කවියක් කියන්නයි මේ සූදානම් වෙන්නේ. මේ කවිය ලියන්නේ ආචාර්ය නන්දසිරි කීඹියේ හෙට්ටි මහත්මයා. කතිකාචාර්යවරයෙක්. එතුමා විසින් රචනා කරපු කවි පන්තියක් මේක. මේ කවි පන්තියේ නම මං ඇවිත් ඉක්මනින් සුජාතා බඳිනවා. ලොකු හාමුදුරුවෝ පිටරටක ඉඳලා නැත්නම් ඊතර සිට එව් ලිපිය. ඒ තමයි මේ කවි පන්තියේ නම මං ඇවිත් ඉක්මනින් සුජාතා බඳිනවා. කවි පන්තියේ තියෙන්නේ මෙන්න මෙහිමයි. උකුස්සගේ නිහපහුරු ලේපාට ගානවා ලොකු පුතා හරියටම ගඟ මැදට දානවා. පටාචාරාවගේ තනේ පැල්ලමක් පේනවා වැලි කොලෙන් අතුල්ලා පොටි ටිකක් දානවා. යකාගේ දත්වලට ගුල්ලු ඇන අදානවා ශක්‍රයාගේ පුටුවේ වාර්නිෂ් ගානවා. සම්බුලාගේ කලව ග්‍රයින්ඩර් ගහනවා බොරු එපා මං ඇවිත් අතගාල බලනවා. ප්‍රතිගේ තනපට ලොකු වැඩි ගලවපං මං ඇවිත් බලනකල් පැච් එකක් අලවපං. රඟාගේ ඉනසලුව තව ටිකක් කුස්සපං ඔය තිබුණ විදියටම තණ්හාව හිටපු දෙන්. අනෙක් හා මුදුරුවරු ලස්සනට අන්දන්න ආනන්ද තෙරණුවෝ ඉක්මනට බන්දන්න. විශාකා කිසාලගේ රූ අඹා තියෙනවා සුජාතා සිටුදුවගේ අඩුව මට දැනෙනවා. දැනට පොඩි රූපයක් ඇඳලා මට එවනවා මං ඇවිත් ඉක්මනින් සුජාතා බඳිනවා. මං ඇවිත් ඉක්මනින් සුජාතා බඳිනවා.